කරනවා travel with YouTube channel එකට. මම අද ඔයාලා එක්කන් යන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන බහිරෝකන්ද විහාරස්ථානයයි ඒ විහාරස්ථානයේ සම්බන්ධ කතාවස්තුව ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙනම් අපි යමු ඇතුළට. මේ බහිරෝකන්ද විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන බහිරෝකන්දේ. මෙන්න මේ බහිරෝකන්ද මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන නිසා තමයි මේකට බහිරෝකන්ද විහාරස්ථානය කියන නම ලැබිලා තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙන මෙන්න මේ සමාධිමය බුදු පිළිම වහන්සේ අඩි 88කට ආසන්න උසක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙන්න මේ බහිරවකන්දට බහිරවකන්ද කියන නම ලැබිච්ච ලස්සන කතාවක් තියෙනවා. ඒක තමයි මහනුවර රජ කාලයේදී මෙන්න මේ බහිරවකන්දට අරක්ගත්ත යක්ෂයෙක්ට බිලි පූජා පවත්වලා තියෙනවා. එතකොට මෙන්න මේ රජතුමත් එක්ක හිටපු පුරෝහිත කෙනෙක් යෝජනාවක් දීලා තියෙනවා තුන් කුණුදුල් කාන්තාවක් මෙන්න මේ බහිරවකන්දේ පොළවට අරක්ගත්ත යක්ෂයාව සතුටු කිරීම පිණිස බිලි පූජාවක් වශයෙන් බාර දෙන්න. ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ රටට ස්වාභාවික වශයෙන් ඇති වෙන විපත් වලින් ආරක්ෂා වෙන්න. ඒ අනුව වාර්ෂිකව තුන් කුණුදුල් කාන්තාවක් බැගින් මෙන්න මෙතන බිලි දෙන්න යෝජනා කරලා තියෙනවා. ඒ යෝජනාව කරද්දී පුරෝහිතතුමා රජතුමා ඇතුළු රාජසභාව දැනුවත් කරලා තියෙනවා තුන් කුණුදුල් කාන්තාවක් විදිහට වාර්ෂිකව රටේ ඉන්න ලස්සනම කාන්තාව ඒ සඳහා තෝරගන්න ඕනි කියලා. ඊට පස්සේ ඒ කාන්තාවට රාජ්‍ය ආභරණ සලුපිලි වගේ දේවල් අඳවලා සති දෙකක් මෙන්න මේ රජමාලිගාවේ තියාගෙන ඇයව සතුටින් තබලා ඊට පස්සේ තමයි මෙන්න මේ ස්ථානයට ගෙනවිල්ලා බිලි පූජාව ලබා දෙන්න ඕනි කියලා. රජතුමා මෙන්න මේ යෝජනාවට එකඟ වෙලා වාර්ෂිකව මෙන්න මේ බහිරවකන්දේ ඉන්න බහිරව යක්ෂයාව සතුටු කරන්න මෙන්න මේ බිලි පූජාව දිගටම පවත්වලා තියෙනවා. ඒ අනුව එක අවස්ථාවක වැලිකඩ මැණිකේ කියන කාන්තාව මෙන්න මේ බිල්ලට තෝරාගෙන තියෙනවා. මේ කාන්තාව ඒ වෙද්දි විවාහ වීමටත් නියමිත වෙලා ඉඳලා තියෙනවා දුනවිල නිලමේ කියන නිලමෙතුමා එක්ක. මේ ආරංචිය නිලමෙතුමා දැනගත්තට පස්සේ රජතුමාගේ අනට විරුද්ධ වෙන්න හැකියාවක් නැති නිසා මෙන්න මේ කාන්තාව නිලමෙතුමා පොරොන්දු වෙනවා ඔයා කොහොම හරි මේකට යන්න මම ඔයාව අනිවාර්යයෙන්ම බිලි දෙන්න කලින් ඔයාව ඇවිල්ලා බේර ගන්නවා කියලා. ඊට පස්සේ මේ කාන්තාව පුරුදු විදිහටම සති දෙකක් රජවාසලේ රාජ සැප සම්පත් ලබලා අන්තිම දවසේ එළඹුණාට පස්සේ රාජ වස්ත්‍රාභරණ ආභරණ පළඳවලා පෙරහැරකින් මෙන්න මේ කාන්තාව රජමාලිගාවේ ඉඳලා මෙන්න මේ බහිරවකන්දට රැගෙන එනවා. ඊට පස්සේ මෙන්න මේ පෙරහැරෙන් රැගෙන ආපු කාන්තාවව මෙතන තියෙන රූක්ෂ ගහක ගැට ගහලා මේ ආපු පිරිස ආපහු නැවත මාලිගාවට යනවා. මාලිගාවට ගිහිල්ලා මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ දැන් මේ බිලි පූජාව දීලා ඉවරයි. එහෙනම් මේ අවුරුද්දේ සිද්ධ වෙන්න තියෙන ස්වාභාවික විපත් වලින් මෙන්න මේ රට ආරක්ෂා කරලා දෙන්න කියන එක තමයි මෙයාලා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ පිරිස මාලිගාවේ මහමළුවට රැස් වෙලා රෑ 12 වෙනකම් බලාගෙන ඉන්නවා බහිරව යක්ෂයා මෙන්න මේ බහිරව කන්දට ඇවිල්ලා මේ කාන්තාව බිලි ගන්නකම්. ඒතකොට මේ බිලි පූජාව සිද්ධ වුණා කියලා මෙයාලා දැනගන්නේ බහිරව යක්ෂයා බිලි පූජාව ඉවරනකොට හූ 3ක් තියලා තමයි යන්නේ. ඉතින් එදත් රෑ 12 වෙනකොට බහිරව යක්ෂයා මේ ස්ථානෙට ඇවිල්ලා මෙන්න මේ බිල්ල ගන්න සූදානම් වෙනකොට තුන්වෙනි හුව තියෙනකොටම දුනුවිල නිලමෙතුමා අර රූස්ස ගහ උඩ හැංගිලා ඉඳලා මෙන්න මේ බහිරව යක්ෂයා සමග සටන් කරලා වැලිකඩ මැණිකේ කියන කාන්තාව බේරගෙන ඒ කාන්තාවත් සමග රාජමාලිගාවට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ නිලමෙතුමා රජතුමාට පැහැදිලි කරලා තියෙනවා මම මෙන්න මේ බහිරවකන්දේ හිටපු යක්ෂයව මැරුවා. මින් ඉදිරියට මෙන්න මේ බිලි පූජාව තවත් දෙන්න ඕන නැහැ. මොකද දැන් මේ බහිරව යක්ෂයා නැති නිසා රටට සිද්ධ වෙන්න තියෙන ස්වාභාවික විපත් වලින් ආරක්ෂා වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ රජතුමාන කරනවා රජතුමාගේ රාජබට යන්න මෙන්න මේ ස්ථානයට ගිහිල්ලා මෙන්න මේ සිද්ධිය ඇත්තද කියලා බලාගෙන එන්න කියලා. ඒතර මෙන්න මේ රාජබටයන් උතෙන් ගියාට පස්සේ එයාලා දකිනවා මෙතන කෙනෙක් මැරිලා ඉන්නවා. හැබැයි මේ ඉන්නේ අර බහිරව යක්ෂයා නෙමේ. අර රජතුමාට උපදෙස් දුන්න රාජ පුරෝහිතතුමා. ඊට පස්සේ රජතුමාට තේරුම් යනවා මේ හැමදේම අර පුරෝහිතතුමාගේ සැලැස්මකට අනුව සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඊට පස්සේ මෙන්න මේ කාන්තාවන් මෙතෙන්ද බිලිදීම මෙතනින් අවසන් වෙනවා. පසු කාලීනව මෙන්න මේ කන්ද මේ කාන්තාවන් බිලි දුන්න හින්දා බහිරව කන්ද කියලා හඳුන්වන්න පටන් ගන්නවා. මේ ස්ථානයේ මේ විහාරය ආරම්භ වෙන්නේ 1962 වර්ෂයේදී බෝධීන් වහන්සේ නමක් රෝපණය කරලා. ඊට පස්සේ 1972 වර්ෂයේදී අම්පිටියේ ධම්මාරාම හාමුදුරුවෝ වහන්සේ මේ ස්ථානෙට වැඩම කරලා මේ විහාරස්ථානය ආරම්භ කරනවා. ඒ වෙනකොට මෙන්න මේ විහාරස්ථානය නම් කරලා තියෙන්නේ ශ්‍රී මහා බෝධි මහා විහාරස්ථානය කියලා.
ඊට පස්සේ මෙන්න මේ නායක හාමුදුරුවන්ට අදහසක් එනවා මේ ස්ථානයේ චෛත්‍යයක් නිර්මාණය කරන්න හොඳයි කියලා. ඒ වුණාට පසු කාලිනව මෙන්න මේ අදහස වෙනස් වෙලා තමයි මෙන්න මේ බුදු පිළිම වහන්සේ නිර්මාණය කරන්න පටන් ගන්න. ඒ අනුව ඇල්බර්ට් විජේසේකර කියන කතිකාචාර්යතුමත් එක්ක එකතු වෙලා තමයි මෙන්න මේ බුදු පිළිම නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක 1993 ජනවාරි 1 වෙනිදා මෙන්න මේ පිළිම වහන්සේ නිරාවරණය කරලා තියෙනවා. ඒ වෙනකොට මේක රන් පැහැති බුදු පිළිමයක් විදිහට තමයි නිරාවරණය කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ රන් පැහැ ආලේප කරලා තියෙන්නේ ආර් ප්‍රේමදාස ධනාධිපතිතුමා විසින්. නමුත් මේක මාස කිහිපයක් යද්දී දුර්වර්ණ වෙන නිසා මෙන්න මේ හාමුදුරුවෝ තීරණය කරලා තියෙනවා නැවත මේක සුදු පැහැයට හරවන්න ඕනි කියලා. මේ කාලේ වෙනකොට මෙන්න මේ නායක ස්වාමින් වහන්සේ රෝගාතුරව ඉඳලා තියෙනවා මහනුවර මහරෝහලේ. ඊට පස්සේ උන්වහන්සේ අපවත් වෙනවා 1993 නොවැම්බර් 26 වෙනිදා. එතකොට මේකේ සඳහන් වෙනවා උන්වහන්සේ අපවත් වෙනකොට මහනුවර මහරෝහලේ ඉඳලා මෙන්න මේ බුදු පිළිම දිහා බලාගෙන තමයි උන්වහන්සේ අපවත් වුනේ කියලා. ඉහළටම මෙතෙන් ආවට පස්සේ මාරම නිදහසක් තියෙන්නේ මාරම උලඟක් තියෙන මෙතන. ඔයාලට වම්හලට ඇහෙනවා ඇති මෙතන තියෙන උලං සද්දේ. ඒ වගේම මෙතෙන් ආවහම මුළු නුවර දිස්ත්‍රික්කම ඔයාලට බලා ගන්න පුළුවන්.
අද මම මේ ආවේ මහනුවර බහිරෝකන්ද පන්සලට. අද මෙතනින් මේ වීඩියෝ එක අවසන් වෙනවා. මම හැමෝටම ආරාධනා කරනවා මේ වගේ තවත් වීඩියෝ බලන්න මයිත් එක්ක දිගටම එකතු වෙන්න. මගේ channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.